ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනෙම අද වීඩියෝ එකට. ඉතින් මේ තමයි අපේ බැංකොක් වල දෙවෙනි දවස. ඉතින් අපි ඊයේ ආවේ බැංකොක් වලට. මේ තමයි අපේ දෙවෙනි දවස. අපි අද ප්ලෑන් කරා උදේවරුේ තායිලන්තයේ බැංකොක් වල තියෙන ප්‍රසිද්ධම පන්සලකට යන්න. ඒ තමයි වත්පෝ කියන පන්සල. ඉතින් අපි අපේ හොටෙල් එකේ ඉඳන් අපි බලද්දී යන්න පුළුවන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් මොනවද කියලා බලද්දී අපිට පෙන්නවා බස් පෙන්නවා, තව එකක් පෙන්නවා ෆෙරි එකක්. ඉතින් අපේ හොටෙල් එකේ ඉඳන් මීටර් 300ක් වගේ දුරකින් තමයි මේ ෆෙරි නවත්තන පෝට් එක තිබ්බේ. ඉතින් අපි මේක තෝරගත්තා. මේක පොඩ්ඩක් වෙලා ගියා. මං හිතන්නේ පැය භාගයක් විතර අපිට ඉන්න උනා. ඒ වුණාට මේකේ අපි කියන්නේ තායිලන්තයේ ලෝකල් එක්ස්පීරියන්ස් එක ගන්න මාරම වටිනවා. මේක ඇත්තටම යූස් කරන එක හොඳයි. ඉතින් ට්‍රැවලර්ස්ලා ගොඩක් අය ඉතින් ටැක්සි ඇප් එක දාලා ග්‍රැබ් එක හරි බෝල්ට් ඇප් එක හරි දාලා තමයි මේ වගේ තැන් බලන්න යන්නේ. ඒත් මේ වගේ ෆෙරි එක ලෝකල් එක්ස්පීරියන්ස් එකත් අරගෙන බලන්න යන්න තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් ඔයගොල්ලෝ තායිලන්තයට ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩක්ම ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් යූස් කරන්න. මොකද ඔයගොල්ලන්ට මාරම ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෙරි රයිඩ් එකට අපිට සාමාන්‍යයෙන් පැය භාගයක වගේ ෆෙරි රයිඩ් එකක්. මේකට අපිට ගියේ බාත් 15ක් වගේ. කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 150ක් විතර වගේ. ඉතින් මේකෙත් අපි ලංකාවේ බස් වල වගේ කොන්දොස්තර කෙනෙක් ඉන්නවා. එයා කියන අපි කලින් ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් ගත්ත හින්දා අපිට ටිකට් දෙක පෙන්වුවම ඇති. නැත්තම් ඔයගොල්ලන්ට මේ බෝට් එක නැගලා ඒ වෙලාවේ සල්ලි ගෙවලා ටිකට් එක ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපේ බහින ඒ කියන්නේ පෝට් එක ලඟ වුණාම ඒ කොන්දොස්තර ඒ නෝනා කිව්වා ඉතින් මේක තමයි බහින්න කියලා. ඉතින් අපි නැගිටලා ආවා. මේක ඉතින් දැන් පොඩ්ඩක් නවත්තනකන් ඉන්න ඕනේ. ඇත්තටම මෙතන ඒ කියන්නේ මේ නවත්තන පෝට් එකේ ඉඳන් අපිට මීටර් 300ක් වගේ දුරකින් තමයි අපි යන්න ඕන පන්සල තිබ්බේ. ඉතින් මාරම ලේසි මේ ෆෙරි එකකින් ආවම මේ පෝට් එකේ ඉඳන් මීටර් 300යි අපේ වත්පෝ කියන පන්සලට යන්න තියෙන්නේ. ඉතින් අපි පන්සල ළඟටම ආවා. ළඟටම ඇවිල්ලා මෙන්න මේ කෙනාව හම්බුණා. ඉතින් ලංකාවේ වගේ තමයි ලංකාවේ ටුරිස්ට් කෙනෙක් ආවම මේ වගේ කට්ටිය ඉන්නවනේ ලංකාවෙත් ඒගොල්ලෝගේ පැකේජස් මෙහෙම ප්‍රොමෝට් කරන. තායිලන්තෙත් එහෙමයි මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. මේගොල්ලෝගේ හැබැයි ඔයගොල්ලෝ මේගොල්ලෝගේ සර්විස් එකක් ගන්න ඕන හොඳට හොයලා බලලා යන්න. මොකද මේගොල්ලෝ පටන් ගද්දි කියන කාරණේ මේ අන්තිමට කියන්නේ ගමන ගිහිල්ලා ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මුලදී ගාන හොඳට කතා කරන් යන්න. ඇත්තටම මෙයාගේ පැකේජ් එක තිබ්බේ අර ට්‍රේන් මාකට් එකයි තව අද ප්ලේසස් ටිකක් තියෙනවා. මේගොල්ලෝ අපි කොහොම හරි එකන් යන්න හැදුවා. අපි කොහොම හරි ගැලවෙලා නෑ අපිට මේක මුලින්ම බලන්න ඕනේ කියලා අපි මේ පන්සල බලලා පස්සේ ඉඳන් කියලා කොහොම හරි මග ඇරලා ගියා. නැත්තම් මේගොල්ලන්ගේ මාරම අමාරුයි ගැලවෙන්න කතාවට වැටුණා. ඉතින් මෙන්න අපි වත්පෝ කියන පන්සලට ආවා. මේක ටිකට් එකක් ගන්න ඕනේ ෆොරිනර්ස්ලට බාත් 300යි උනේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2500ක් වගේ විතර. අපි යන දවස්වල රේට් එක බාත් එකක් ලංකාවේ රුපියල් 8යි. ඉතින් අපේ බාත් 300ක් දීලා ටිකට් එක ගන්න මෙන්න මේ වගේ ඇතුළට ගියා. ඉතින් මේ වත්පෝ කියන පන්සල ගැන අපි කතා කරොත් ඉතාමත් ප්‍රසිද්ධ පන්සලක් තමයි මේ වත්පෝ කියන පන්සල. ඉතින් තායිලන්තයේ බැංකොක් වලට එන හැම කෙනෙක්ම වගේ මේ වත්පෝ කියන පන්සල අනිවාර්යයෙන්ම බලන්න එනවා. ඉතින් මේ වත්පෝ පන්සල ගැන අපි කතා කරොත් මේක 18 වන සියවසේ අගභාගයේ තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේක ඉතාමත් සුවිශේෂී වන්නේ මේකේ තියෙන සැතපෙන බුදු පිළිමය. ඉතින් ලංකාවේ වගේ බයන දෙයක් නැහැ. අපි දාගෙන ආව සපතු දෙක මේ වගේ බෑග් එකක් දෙනවා. මේකෙන් දාගෙන යන්න පුළුවන් අපි යන තැනටම.
ඉතින් මේ තමයි මේ පන්සලේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධම ස්ථානය. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව තියෙන්නේ. මේක මීටර් 46ක් දිගයි, මීටර් 16ක් උසයි. ඉතින් මේක බලන්න ගොඩක් අය එන්නේ මේ බුද්ධ ප්‍රතිමාව බලන්න මේ පන්සලට. ඉතින් මේ වගේ පන්සලකට ආවම තමයි අපේ බෞද්ධ සංස්කෘතියයි තායිලන්තයේ තියෙන බෞද්ධ සංස්කෘතිය අතර තියෙන වෙනස්කම් දැනගන්න පුළුවන්. ඉතින් මාරම ලස්සනයි මේ පන්සල. මාරම නිදහසක්, ඔළුවට නිදහසක් දැනෙන්නේ මේ පන්සලට ආවම. මේ ඔයගොල්ලෝ දකින්නේ බීඩි පූජා කරලා තියෙන මේ ප්‍රතිමාවට. ඉතින් මේ පන්සලක් ඇතුලේ තමයි මේ ප්‍රතිමාව තියෙන්නේ. මේ අපි බලන්න පන්සල ඇතුලේමයි. ඉතින් මේවා තමයි තියෙන ලොකුම වෙනස්කම් අපේ සංස්කෘතියයි මේගොල්ලෝගේ සංස්කෘතියයි අතර. ඉතින් අපි ගියේ මේ පන්සල බලන්න අප්‍රේල් මාසේ. ඉතින් අප්‍රේල් මාසේ කියන්නේ මේ තායිලන්තයේ මාරම රස්න කාලයක්. සෙල්සියස් අංශක සාමාන්‍යයෙන් 36 38 වගේ 40 යන වෙලාවකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මතක ඇතුව අප්‍රේල් මාසේ යනවා නම් කොඩයක් කැප් එකක් වගේ දාගෙන යන්න. මාරම අවුවයි, මාරම රස්නේ ඉන්න බෑ. රස්නේ හින්දා පැෂන් බීම් එකක් බිව්වා. මේක උනේ බාත් 50ක් මාරම රහයි. ඉතින් අපි මේ වස්පෝ කියන පන්සල බලලා ඉවරලා මේගේ පාරෙන් එහා පැත්තේ තියෙනවා මේගොල්ලෝගේ ආරක්ෂක අමාත්‍යාංශය, මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස් එක. ඉතින් අපි මේකත් බලන්න ගියා. ඒක ඇතුළට යන්න දෙන්නේ නැහැ, එජින් බලන්න පුළුවන්. ඉතින් මේ ඕගොල්ලන්ට පේනවාද මේ රජ්ජුරුවන්ගේ රූපේ හැම පාරකම හැම සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ගොඩක් දකින්න ලැබෙනවා මේ තායිලන්තයට ගියාම මේ රජ්ජුරුවන්ගේ රූපේ. ඉතින් මේ රජ්ජුරුව තමයි දැනට මේ රට පාලනය කරන්නේ. මේ රජ්ජුරුවන්ට මාරම ගරුත්වයක් තියෙන මේ තායිලන්තේ හැම තැනම මෙයාගේ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝගේ අවසානයේ තමයි මේක. ඉතින් මෙච්චර වෙලා ඔයගොල්ලෝ බැලුවට බොහොම ස්තුතියි. ඒ වගේම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහටත් ගේනවා තායිලන්තය ගැන. ඉතින් මතක ඇතුව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ සැමට සුබ දවසක්.